Hello everyone, welcome back to Sampath Kalu Arachchi YouTube channel. අද දවසෙත් මම ඔබට එදිනෙදා ඉංග්‍රීසි කතනයේදී ඔබට අවශ්‍යම වන ඊටාම සුවිශේෂී භාවිතයක් කියලා දෙන්නයි මේ සූදානම් වන්නේ. අපි නිතරම මෙන්න මෙහෙම අදහස් සිංහලෙන් කියනවානේ. මම නිතරම දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න උත්සාහ කරනවා. මම නිතරම මගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න උත්සාහ කරනවා. ඔවුන් නිතරම අපේ රට සංවර්ධනය කරන්න උත්සාහ කරනවා. මෙන්න මේ වගේ අදහස් අපි නිතරම සිංහලෙන් කතා කරනකොට භාවිත කරනවා. කොහොමද අපි ඉංග්‍රීසියෙන් මෙවැනි අදහස් කියන්නේ? හරීම ප්‍රායෝගික භාවිතයක් මේක. ඇත්තටම අපි එදිනෙදා ඉංග්‍රීසියෙන් කතා කරනකොට මේවා යූස් කරනවා. හොඳයි. මෙතනදී අපි ගන්නේ always try. නිතරම උත්සාහ කරනවා. always කියන්නේ නිතරම, try කියන්නේ උත්සාහ කරනවා. අපි වාක්‍ය ටිකක් හදමු. මම නිතරම අනිත් අයට උදව් කරන්න උත්සාහ කරනවා. ඉස්සෙල්ලා කියන්න ඕන මම නිතරම උත්සාහ කරනවා කියලා ඉන්න ඕන. කොහොමද කියන්නේ? I always try. I සහ try මැදට තමයි always දාන්නේ. I always try. මම නිතරම උත්සාහ කරනවා. ඊගාව ක්‍රියාපද එකතු කරන්න කලින් to දාන්න ඕන. I always try to help others. I always try to help others. මම නිතරම අනිත් අයට උදව් කරන්න උත්සාහ කරනවා. others කියන්නේ අනිත් අය. හොඳයි. තව උදාහරණයක් ගමු අපි. මම නිතරම මගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න උත්සාහ කරනවා. කොහොමද කියන්නේ? දැන් ඔබ දන්නවා මම නිතරම උත්සාහ කරනවා කියන්නේ. I always try. ඊට පස්සේ to දාලා ඊගාව ක්‍රියාපදය සම්බන්ධ කරන්න ඕන. වර්ධනය කරගන්නවට ඉංග්‍රීසියෙන් කියන්නේ improve කියලා. improve. හොඳින් මතක තියාගන්න. මගේ ඉංග්‍රීසි දැනුම කියනකොට my English knowledge කියන්න එපා. my knowledge of English. ඒ විදිහට භාවිත කරන්න. I always try to improve my knowledge of English. I always try to improve my knowledge of English. මම නිතරම මගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න උත්සාහ කරනවා. පැහැදිලි නේද? හොඳයි. ඔබට මේක මම කියන්න ඕන. දැන් ඔබ හිතාගෙන ඉන්නවා නම් ඉංග්‍රීසියෙන් කතා කරන්න, ඉංග්‍රීසි භාෂාවේ ඔක්කොම ඉගෙනගෙන ඉන්න ඕන කියලා. ඒ අදහස, ඒ මයින්ඩ් එක සම්පූර්ණයෙන් අයින් කරගන්න. ඔබගේ දැන් තියෙන දැනුමෙන් ඔබ පටන් ගන්න ඉංග්‍රීසියෙන් කතා කරන්න. දැන් ඔබ කියයි සර් මං කාත් එක්කද ඉංග්‍රීසියෙන් කතා කරන්නේ? මට ඉංග්‍රීසියෙන් කතා කරන්න කෙනෙක් නැහැ කියලා. ඔයාට පුළුවන් ඔයත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න. You can talk to yourself in English. ඔයාට පුළුවන් ඔයත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න. ඔයාට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන්. දැන් මේ භාවිත කරන always try to කියන භාවිතය ඔයාට පුළුවන් ඔයාටම කියන්න. ඔයාටම වාක්‍ය ටිකක් කියන්න. එතකොට හුරු වෙනවා. right? කවුරුවත් ඉංග්‍රීසියෙන් කතා කරන්න නැහැ කියලා discourage වෙන්න එපා. පැහැදිලිද? හොඳයි. අපි තව වාක්‍ය කීපයකට යමු. ඔවුන් නිතරම අපේ රට සංවර්ධනය කරන්න උත්සාහ කරනවා. ඔවුන් නිතරම උත්සාහ කරනවා. They always try. සංවර්ධනය කරන්න to develop our country. To develop සංවර්ධනය කරන්න අපේ රට, our country. They always try to develop our country. බලන්න දිග වාක්‍යයක් හදන්න දැන් ඔබට පුළුවන්. They always try to develop our country. ඒ විදිහට right. අපි තව එකක් ගමු. සමහර දේශපාලඥයෝ නිතරම අනිත් අයව විවේචනය කරන්න උත්සාහ කරනවා. සමහර දේශපාලඥයෝ නිතරම අනිත් අයව විවේචනය කරන්න උත්සාහ කරනවා. ඔබ දන්නවද විවේචනය කරනවට ඉංග්‍රීසියෙන් කියන verb එක? විවේචනය කරනවට කියන්නේ criticize කියලා. හොඳට මතක තියාගන්න verb එක criticize. විවේචනය කරනවා. සමහර දේශපාලඥයින්, සමහර කියන්න අපි ගන්නේ some politicians. සමහර දේශපාලඥයින් always try. නිතරම උත්සාහ කරනවා. Some politicians always try to criticize others. Some politicians always try to criticize others. සමහර දේශපාලඥයෝ නිතරම
අනිත් අයව විවේචනය කරන්න උත්සාහ කරනවා. පැහැදිලි නේද? ඒ විදිහට අපිට වාක්‍ය කියන්න පුළුවන්. අපි තව එකක් ගමු. ඒකවචන නාම පදයක් දාලා. ඇය නිතරම ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කරනවා. මෙන්න මෙතනදී ඔබ සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමා she ඒකවචන නිසා අනිවාර්යයෙන්ම try කියන verb එක singular කරන්න ඕන. ඒකවචන කරන්න ඕන. she always try නෙවේ she always tries. y ඉවත් කරලා ies දාන්න ඕන. She always tries to learn English. She always tries to learn English. ඇයි නිතරම ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කරනවා. හොඳයි. අපි තව උදාහරණ වාක්‍ය කීපයකට යමු. කුමාරි නිතරම නිවස පිරිසිදුව තබා ගන්න උත්සාහ කරනවා. කොහොමද මේ වාක්‍යය ලස්සනට කියන්නේ? කුමාරි නිතරම නිවස පිරිසිදුව තබා ගන්න උත්සාහ කරනවා. මෙන්න මෙහෙමයි කියන්නේ. Kumari always tries to keep the house clean. Kumari always tries to keep the house clean. ලස්සනට කියන්න මතක තියාගන්න. කුමාරි නිතරම නිවස පිරිසිදුව තබා ගන්න උත්සාහ කරනවා. Kumari always tries to keep the house clean. හොඳයි. අපි දැන් ඒකම කියමු මෙහෙම. කුමාරි නිතරම නිවස ලස්සනට තියාගන්න උත්සාහ කරනවා. කොහොමද කියන්නේ? Kumari always tries to keep the house beautiful. Kumari always tries to keep the house beautiful. කුමාරි නිතරම නිවස ලස්සනට තියාගන්න උත්සාහ කරනවා. හොඳයි. අපි තව උදාහරණයකට යමු. මම නිතරම මගේ අදහස් යාළුවොත් එක්ක ෂෙයා කරගන්න උත්සාහ කරනවා. මම නිතරම මගේ අදහස් යාළුවොත් එක්ක ෂෙයා කරගන්න උත්සාහ කරනවා. කොහොමද කියන්නේ? I always try to share my ideas with my friends. I always try to share my ideas with my friends. මගේ යාළුවොත් එක්ක with my friends. හොඳයි. අපි තව උදාහරණයකට යමුද? ඒ තමයි ටීචර්ස්ලා ගුරුවරු නිතරම අපට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න උත්සාහ කරනවා. ටීචර්ස්ලා නිතරම අපට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න උත්සාහ කරනවා. අපට එහෙම නැත්නම් දරුවන්ට එහෙම කියන්නත් පුළුවන්. ටීචර්ස්ලා නිතරම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න උත්සාහ කරනවා. හොඳයි. අපට කියලා කියමු. Teachers always try to give us a good education. Teachers always try to give us a good education. ටීචර්ස්ලා නිතරම අපට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න උත්සාහ කරනවා. මේ සමගම ඔබට මතක් කරනවා අපගේ ත්‍රිමාසික ප්‍රායෝගික ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාවට ඔබ සම්බන්ධ වෙන්න කැමති නම් තිරේ දිස්සන මෙන්න මේ නම්බර් එකට 071 47 22 516ට ඔයාගේ නම WhatsApp කරන්න. අපි පාඨමාලාව පිළිබඳ සියලුම විස්තර ඔබට ලබා දෙන්න. හොඳයි. අපි තව උදාහරණ වාක්‍යයකට යමු. සමහර ළමයි නිතරම ඉංග්‍රීසියෙන් කතා කරන්න උත්සාහ කරනවා. සමහර ශිෂ්‍යයින් some students always try to speak in English. Some students always try to speak in English. සමහර ශිෂ්‍යයින් නිතරම ඉංග්‍රීසියෙන් කතා කරන්න උත්සාහ කරනවා. right. එතකොට මෙන්න මේ වාක්‍ය ඔබට ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් ලස්සනට. මම ඔබට යෝජනා කරනවා පුළුවන් නම් පහළ comment section එකට වාක්‍ය දෙක තුනක් හදලා දාන්න. always try to කියන භාවිතය use කරලා. හොඳයි එහෙනම් අපි තව අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. Have a nice day. Bye.